ස්කෝලියෝසිස් කියලා කියන දේ අර්ථ ගන්වන්නේ මෙන්න මේ විදිහට. ස්කෝලියෝසිස් කියන එකේදී තියෙනවා කොඳු වැට පේලිය පැත්තට ඇද වෙනවා. ඊට අමතරව කොඳු වැට පේලිය ඇඹරෙනවා. කෙනෙකුට ගඩොල් පේලියක් මෙන් කොඳු වැට එකින් එක එක මත එක පිටලා නැතුව එකින් එක අතර ඇඹරීමක් සිද්ධ වෙනවා. ඊළඟට ඒ නිසා මේ ඇඹරීම එක්ක අපිට පේන්න පටන් ගන්න S අකුරක හැඩයක් තියෙන කොඳු වැට පේලියක්. සාමාන්‍යයෙන් කොඳු වැට පේලිය දිහා අපි ඉදිරිපසින් හෝ පසුපසින් බැලුවොත් කොඳු වැට පේලියේ කිසිම ඇදයක් තියෙන්න බෑ. ස්කෝලියෝසිස් නැමැති තත්වයේ තියෙද්දි ඒ දරුවන් විශේෂයෙන්ම දරුවන්ට වැළඳෙන තත්වයක් කොඳු වැට පේලියේ S අකුරක හැඩයට ඇද වෙනවා සහ ඇඹරෙනවා. ඊට අමතරව ඒකේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනෙක් දන්නවා ඇති කොඳු වැට පේලියේ උරස් කෂේරුකා කියන ඒවාට සම්බන්ධ වෙලා තියෙනවා ඉලෑට. ඉලෑට 12ක් සම්බන්ධ වෙලා තියෙනවා උරස් කෂේරුකා 12කට. මේ ඇඹරීම සහ ඇදවීම හේතුවෙන් ඒ ඉලෑට ටික මොල්ලියක් මෙන් එක පැත්තකට නෙරායනවා. ඒ නිසා ඔය තියෙන ටික පේනවා. ඔය තියෙන ටිකත් එක්ක සිද්ධ වෙන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි මේක තියෙන කෙනාගේ ඉදිරිපසින් හෝ පසුපසින් බැලුවොත් එක උරහිසක් අනික් උරහිසට වඩා උඩට නෙරලා පිහිටනවා. මම කිව්ව කාරණා ටික එකට පවතිනකොට ඒකට කියන නම තමයි ස්කෝලියෝසිස්. ඔබට පේනවා දැන් මේ දැරිවියගේ ඉදිරිපසින් බැලුවාම දකුණු උරහිස පොඩ්ඩක් උඩට වෙන්න පිහිටලා තියෙන්නේ. වම් උරහිස ඊට වඩා පහළ තියෙන්නේ. ඉදිරිපසින් බැලුවාම කෙනෙකුට ලොකු වෙනසක් පේන්නේ නැහැ. නමුත් පසුපසින් බැලුවාම ඇඳුම ඉවත් කරලා එතකොට ඔය මම කියපු කාරණා ටික පේනවා. මොල්ලියක් මෙන් ඉලෑට කූඩුව නෙරලා එන එක සහ එක උරිස්සක් අනික් උරිස්සට වඩා ඉහළින් පිහිටලා තිබීම සහ අර කොඳු වැට පේලියේ මැද කොඳු නාරටිය කියලා කියන එක දිගට පහළට යන තනි රේඛාවක් විදියට නැතුව S අකුරක හැඩයක් එන එක.